සජීවී ගුවන්විදුලි නාටකය අද කතාව ගැහිල්ල. අත වශයෙන්ම මේ දවස්වල අපි කොච්චර මොන නාලිකාව බැලුවත් පත්තරේ බැලුවත් කොච්චර බැලුවත් අපිට දකින්න හම්බ වෙන මාතෘකාවක් තමයි මේ ගැහිල්ල කියලා කියන්නේ. හැමදාම වගේ මේ ගැහිල්ල පිළිබඳව අපිට අද වැඩි වශයෙන් කතා කරන්න ලැබුණා. ඉතින් මේ ගැහිලි පිළිබඳවම කෙරෙන විශ්ලේෂණාත්මක සජීවී ගුවන්විදුලි නාට්‍යය තමයි අපි දැන් ඔබට අසන්නට සූදානම් කරලා තියෙන්නේ. එවනම් අපි නාට්‍ය පටන් ගමු. කුලසිරි චන්න කොහොමද? ඉන්න දැක්කනේ වහුගේ දාඩක දුන්නේ. ඉතියා අපි ඉතියා වැඩනේ වැඩ කරාද? වැඩ කරා කියන්නේ තනිකර කරා. වැඩ කරා මම මේක නෙමෙයි කල්පනා කළේ මේ චන්න. ඔව් මාරයි ඉතින් කට්ටිය මොනවා ගැනද කියන්නේ? ගැහිල්ල තමයි ටික පකීලා වැඩන්නේ. කියලා වැඩක් නෑ. මං කියන්නේ මේක මෙච්චර මේක බලන්න හිටපේකනේ ප්‍රශ්නේ මං කියන්නේ. මෙහෙමනේ වැඩි. ඔව් දැන් try කරන්න ඇති. නතර කරන්න. ඔව් ඒම සත්‍යයක් නෑ නතර කරන්න. අන්න ඒකයි ඒ තියෙන්නේ. මම කියන්නේ. ඔව් ඒක ඇත්තටින් try කරානේ නෑ කියන්නත් බෑනේ අපිට. කතා උපරිම කරා ඒම කරා. ඔයා කියන්නේ ඉතින් මේකනේ වැඩි. මොකද්ද? පොඩි ගානක් නෙමෙයිනේ. ඔව් පොඩි ගානක්ද නේද? දැන් කොහමද ඕම ඉතින් ඉස්සරහට කොහමද කරන්නේ? මම කියන්නේ කොහමද එළවල අල්ලන්න ඕනේ. කොහමද එළවල අල්ලන්න ඕනේ. එළවල අල්ලන්න ඉතින් හදුවා ඉතින් අර ගියාද ඈනි? එළවල අල්ලන්න පුළුවන් මම මේමයි ඉතින් 360නේ. කිව්වද ඒක? මොකද්ද? 360? කවුදනේ මම දැක්කේ නෑ කවුද? තේරම ගහපුවට කිව්වද? මොකයි ගහපුවට කිව්වේ? 360 360 නේද? නෑ ඔව් 360 තමයි. ඉතින් කිව්වද කවුද කොහොමද කියලා මොකම කිව්වද කතාව? ඔයගේ ටීවී එක පෙන්නේ? අයියෝ මට මිස්සිනාන්නේ අපේ ගෙවල් වලත් නාට්‍ය බල ඉන්නවා ඒකනේ වෙන්නේ. නාට්‍ය කොහෙද උදේ? බැලුවේ නැද්ද? උදේ ආසුපීත් එක. පීත් එක නෙමෙයි මනසේ ලයිව් එක. ඒ 360 උදේ යනවද මම දන්නේ. මොකද 360 උදේ යනවද කියන්නේ? දෙසනේ 360 නේද? මොකද්ද කාගේද? අර දීල්කකනේ? දීල්කගේ 360ක් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ නිව්සීලන්ත ටීම් එක අද 360ක් ගැහුවේ ලංකාවට ඒ ගහපු ගැහිල්ල මම කියන්නේ 360ක් දීල්කගේ මොකද්ද? ඒ ගැහිල්ලද ඔයා කිව්වේ? නේද? සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව ගැහිල්ල. දැන් මේ ගැහිල්ල ගැන කතා කරන්නේ බඩ ඉන්න ඡන්ද. එයාට යාළුවෙක් හොයාගන්න ඉතින් කොයි වෙලාවෙද කතා කරන්නේ මිනිහා හරියට ආසෙන් මේ ගැන කතා කරන්නේ. ඔන්න ඡන්ද දැක්ක ඡන්දනේ යනවා. පාරේ පොඩි ඩාන්ස් එකක් දාගා යන්නේ. ඡන්දන ඡන්දනේ. කොහෙද යන්නේ? මම ආවා නිකන් බලලා යන්න කියලා බලා කොහෙද යන්නේ? වැඩ කියන්නේ ඉතින් වැඩ කරගෙන යනවා බං ආයේ පහුගිය ටිකේ ඉතින් වැඩි මොකක් කෙරුන්නේ නැහැ දැන් පටන් ගත්තා. පටන් ගනි දැන් ඡන්දින්ද ඉතින් මොකක් හරියට කෙරුන්නේ නැහැ. ඡන්දින්ද මොනවද බං කෙරුනේ මේ කිසි දෙයක් කෙරුන්නේ නැහැ ඡන්දින්ද දැන් පටන් ගත්තා. මේ උඹ කියන්නේ. ඔව්. දැන් ලේසි වෙන්නේ නැහැ ඉස්සරහට. ඔව් ටිකක් අමාරු වෙනව නේද බං? ලේසි වෙන්නේ නැහැ කියන්නේ මේ ගුණසිරිය. ඔව්. අපේ. ඔව්. අපේ නැන්දබුට. ඌගොයිද කියලා තියෙන්නේ. ඌගොත කියලා නෑ ඌ දැම්මනේ බං මේ කම්බි කණු එහෙම ගහන්න මේකක් දැම්මනේ කොන්ක්‍රීට් වල බලක් දැම්මනේ මං වාගේම. කම්බි කණුවක් ගැන කියනවනේ උඹ. කම්බි කණු නේ බං මම මේ කතා කරන්නේ. එහෙනම් කොහමද ගැහිල්ල? ඕක ඒක නම් ඇත්ත. ඒක ඇත්ත. මාර කියන්නේ මාර ගහිල්ලක් ගහන්න. එහෙමද? ඔව්. ඔබ කියන්නේ ඔව්. දැන් තන්දෙන් පස්සේ. ඔව්. හරිද? ඔව්. තන්දෙට ඉස්සෙල්ලා වෙනම ගහිල්ල. හරිද? ඒක කීකීද වැඩන්නේ නේ බං අපි අහුන්නේ නේ බං ඒක නෙවෙයි. කවුරුවත් දන්නේ නැහැ මේවා. අහුන්නේ නැහනේ. ඔබේ අහුවෙන්ද දෙයක් නෑ. ගාන්ට වැඩේ අහුවෙලා තින්නේ ඌට. එහෙමද? ඔව් ගාන්ට ඌට වැඩේ අහුවෙලා තින්නේ. ඔව්. උඹගෙන් තන්දෙන් පස්සේ. ඔව්. ගැව්වා ගැහිල්ලක් කියන්නේ කොහොමද දන්නවද? අප්පා. හැරෙන්න බෑ අපිට. කොහොමද කතා කරේ නම් නේද? අර මේවා විනිවිද බා ඔක්කොම කතා කරලා ගැව්වා.
ගැහුවා කියන්නේ අනිකර මාර ගහිල්ලක් ගහන්නේ. දැන් ගහනවා. දැන් ගහනවද? ඔව්. තිම්බන් ඒව කතා කරන්න කවුරුත් නැහැ නේ. ඒකනේ වෙලා තියෙන්නේ මොකද කතා කරන්නේ? තව තාන්ත කැමති විදියට මිනිහෙකුට තව වැඩක් කරන්න බැයිද? මොකද ඒක විදියට උන් ඔක්කොම ගහ ගන්න එක නම් බලන් ඉන්නේ. අකෝ මාරට රටන්නේ මේක. වෙයි? මොකද උඹ කියන්නේ? මොකද්ද කියලා අර පෞද්ගලික කාලේ ගැහුවයි කියලා කියන්නේ. ඔව් පෞද්ගලික කාලේ ගැහුවා. ඉතින් උඹ කියන්නේ මං කිව්වේ ඡන්දෙන් පස්සේ ඌ ගෙනල්ලා අලුත් මැසිම. මොන මැසිමද? බ්ලොග් ගල් ගහන මැසිම තනිකල කරන්ට් එකෙන් වැඩ කරන්නේ මැනුවල් මොකුත් නෑ. ගහනවා බ්ලොග් ගල් ගෑහිල්ලා ඡන්දෙන් පස්සේ ගැහුවා අපේ අරුව කියලා වැඩන්නේ. මොකද බ්ලොග් ගල් මැසිමක් ගැනද මේ කියන්නේ උඹ? නැතුව ඉතින් මං කිව්වේ අර ඌත් කොන්ක්‍රීට් වැඩ ගොල්ලක් දාලා කණුයි බොග් ගල් ඒවා මම ගහනවා කියලා. අපි ගහන්නේ රටින් ගහන මැසිමනේ ඒවා මැනුවල් එක. උගේ තනිකර මැසිමක් වදින්නේ. දඩපඩ ගාලා විනාඩි 5ක ගහනවා ගල් 100ක්ද කොහෙද? ගල් 100ක්? දෙන්න උතර ගල් 100ක්. ඉනි ගුවන්විදුලි නාට්‍යද කතාවක් ගැහිල්ල. දැන් මේ ගැහිල්ල ගැන අද තමයි කතා කරන්නේ සජීවී ගුවන්විදුලි නාට්‍යයෙන්. ඔන්න මේක ඉන්නේ කොහොමද මේ රේඩියෝ channel එකකේ පත් කරපු ඒ channel head කෙනෙක් වම්බෙන් දෙනවා අපේ චන්නේ. මුදියන්සි. චන්නේ. කොහෙද? මම ඉන්නවද නැද්ද කියලා කල්පනා කරලා පස්සේ ඉන්නවා ඉතින් මේවා ප්‍රයිවට් නේ බා. බාර කාලයක් නේද පෞගෙතිකින් උඹලට වැඩ තියෙන්නේ සෑහෙන්නේ නේ. වැඩ තිබුණා වැඩ තිබුණා. මං දැක්කම පස්සේ මේ බයික් අල්ලන් දුවන ඒට මේ. අපේ ඉතින් ඉන්දවයි වන් සීන් එක. ඔබ මාර ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. මං අහන්නේ. ඒක මම දැක්කම උඹ කට්ට කමර මයික් එකයි මූණයි දෙකම දානවා නේද බං කැමරාව. වෙනේ උන්ගේ මයික් එක දාලා නිකයිනේ උඹ මූණත් එක්කම දානවා. කට්ටිය ඒවම කියනවා. එහෙමද? ඔව් සභාපති යනවා කියන ඒවට. කුක්කු සාමාන්‍ය මොයව කොල්ල කෙල්ලනේ යවන්නේ. මම යනවා පොදානේ වට. යදේ කොද නැත්තම් උන්ගීලට ලග් වෙලා උන්ගීලකට බොකෙන්නේ. අමුතිනත් එක ෂේප් එකේ එහෙමම මීඩියා සෙක්‍රටරි ඔබ වෙන්නේ යනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට ඡන්දෙ ඉල්ල. ඒක තමයි. බාදි මේක නෙවෙයි. මේ ඔලිෙන් කට්ටිය ගත්තනේ. ගත්ත. වෙන්ද කොහොමද බබ්බේ ගෝවේ පෞගී දවස්වල ගිහින්. ඔය දවස්වල ගහිල්ල කියන්නේ මාට ගහිල්ලක් ගැහුවේ. එහෙමද? ඔව් ගහිල්ල කියන්නේ. බලව දැන් බං බලට එනෝනේ නේද කොහොමද? අපිට ආව සෑහෙන් දාවා. එහෙමද? ඔව් තනිකරම සෑහෙන් දාවා. අපිට කවද්ද මං ඔය ඉතින් අහන්න දෙන්නේ උඹලා. ඇයි උඹලා ඇහුවේ නැද්ද රේඩියෝ එක යනවා? මොකද බං උඹලා දැන් කොයි යන්නද දැන් ඉවරයි ඒ ගහපු ගහිලියකෝ. කෝල් එකක් දීලා නිකන් කියපන් දැන් ඔන්න අහපන් කියන්න දෙයක් තියෙනද රේඩියෝ එක ඇහුවොත් ඒ දවස්වල ඒවමනේ ගහපු ගහිල්ලනේ. ඉතින් ඔය කිව්වද කක්කෝ තාම කිව්වේ නෑනේ බං හරියට. ඇයි බං කිව්වේ නෑ? කිව්වේ නෑ හරියට උන් ගැහුවා. ඇඩ්වර්ටයිස්මන්ට් කීයක් ගැහුවද බං? ඇඩ්වර්ටයිස්මන්ට් තු ගැහුවද? නැත්නම් ඒ උඹ කියන්නේ අපි අර ගහිල්ලක් ගැහුවේ. දෙගොල්ලම ගැහුවා හොද්දටම ගැහුවා ගහන එක න ะ. එහෙමද? ආ. දෙගොල්ලම ගැහුවද? අර ගොල්ලෝ ගැහුවා මේ ගොල්ලෝ ගැහුවා. උඹ කියන්නේ දෙගොල්ලම ගැහුවද? ඔව්. අකෝ බලපං ඉතින් නේද ඒගොල්ලෝ ගැහුවා කියලා කිව්වනේ දැන් මේගොල්ලෝ ඇවිල්ලා තවත් දෙක දුරට ගහලාද බං? කාද ඇවිල්ලා කියන්නේ? දැන් පච්චෙන් දැන් මේ දාකව මේ කිව්වදවට ඉඳලා ගහනවා හද ගහනවා කියන්නේ ඔයතුව ගහිල්ලන්නේ. අම්මෝ කෝටි ගානන්නේ. කතා කරන්නේ නම් කොහොමද නේද? කෝටි ගාන. කෝටි ගාන? ඔව් අපිට විතරක්ම සෑහෙන ඒවා සෙට් වුණා වෙන උන්ට ඉතින් සෙට් වෙලා ඇතිනේ. උඹලට විතරක් කෝටි ගාන සෙට් වුණා. ඉතින් බලපන්නේ මේවා අපේ මිනිස්සුන්ගේ සල්ලි නේ බං නේද? ඒකයි. මේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි නේ මම. කොහොමද උඹට කියන්නේ ඒ දෙගොල්ලොම ගාපු ගහිල්ලෙන් අපි ඡන්දේ කාලේ සෑහෙන ගානක් අම්බු කරගත්ත channel එක. ඒක නම් කියන්න ඕන. ඒක උඹට අම්බු කරගත්තේ? අයිබා ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් ගහනකොට අපිට සල්ලි දෙනවනේ. අපි මේ පැත්තෙන් ගැහුවා ඇඩ්වර්ටයිස්මන්ට් මේ පැත්තෙන් ගැහුවා ඇඩ්වර්ටයිස්මන්ට්. බොම ඇඩ් ගහින්නේද කියන්නේ? නැතුව ඉතින් ඡන්දෙට කලින් ප්‍රචාරක දැන්වීම බං ඒවනේ ගැහුවා කියේ දෙගොල්ලොම ගැහුවා කියේ ඒව තමයි නැතෝ මොනවා. වන්දිදී නාටි අද කතාව ගහිල්ල. ඉතින් දැන් මේ අපේ චන්නයාගේ යාළුවෙක් ඉන්න කළු ආරච්චි කියලා. ඒගොල්ලන්ට කෑම කඩයක් තියෙන රෑ කෑම යම හදලා දෙන කඩයක්. පොඩි බඩේ ඉන්නකටත් එක්ක මිනිහා ගියා ඒ පැත්තට. කළු ආරච්චි යන්න. බිසිනම. නෑ ඉතින් කට්ටිය වැඩ මං ඔය හිටියා වාඩියලා. තාම නෑ තව ටිකක් වෙලා යනකොට තමයි කට්ටිය එන්නේ. උඹලා ඉතින් මොනවාද නේ? උඹලාට
මොනවා වුණත් කියලා ප්‍රශ්නයක් නැහැ. නුඹලා කැම ටික විකුණ ගත්තා ඉතියානේ. එහෙම කියන්න බෑ බජි මේ රටේ තීන තත්ත්වය අනුවනේ බං කැම වුණත් විකිරෙන්නේ. ඒවත් ඉතින් ඒව තමයි. දැන් ඔබ කියන්නේ පහුගිය ටිකේ අපේ බිස්නස් 47% විතර අඩුයි. 47%ක් හරියට කෑවේ නෑ ඒකයි. හරියට කෑවේ නෑ. හැබැයි ඉතින් ඒකට හරියන්න 51ක් විතර උඩට කෑ. එහෙම තමයි බිස්නස් කීරේ. ඒක තමයි ඒ දුන්නායි වැඩ බේවදී. මම මොකද උඹට හිතෙන්නේ? අලුත් මොකද උඹට හිතෙන්නේ මොනවා කන්නේ කියන්කෝ. කොත්තුවක් කම. කොටුවක් දාන්න. පල්ලි කොටුවක් දාන්න චීස් කොටුවක් දාන්න. ඔදි වැඩි දාන්න බා මාත්‍ය ඔදි උඹට දෙස්සයි තිස්සනේ. ඔදි වැඩි දාන්න බා චීස් කොටුවක් දාන්න මේ චීස් කෑ තුනක් විතර දාන්න. චිකන් චීස් කොටුවක් ඈ. thank you. හොඳට දාන්න. කල්කිරි කොටුවක් දාන්න. ඔව් කල්කිරි කාලක් දාන්න. නියමට එන එතකොට තලපුවා චොච්චොක් කාලා කෑවා. උඹ ඇලි කන්න මම හරි ආසයි. මේ ඒකෙදි මේ මොකද අලුත් කට්ටිය ගැන උඹට හිතෙන්නේ? අලුත් කට්ටිය කියන්නේ මේවනේ වා. ඔව්. දැන් ඔය ඇවිල්ලා ඉන්න කීප දෙනා කලිනුත් ඊට ඉතපු කීප දෙනෙක්. උන්ගේ යටි නම් මම දන්නවා. එහෙමද? ඔව්. අලුතෙන්ම ඉතින් සට්ටොත් ආයි ඉතින් ටික දවසකින් තමයි බලන්න වෙන්නේ. ඒක හරි බං. දැම්ම තීරණය කරන්නේ නරකයි හොඳද නරකද? පරණුන් ඉන්නෝනේ බා අපේ බය නැත්තේ ඒකනේ. ඔව් පරණුන් ඉන්න එක කොකටද හොඳයි. ඉන්නවා ඉතින් කොහොමද ඉතින් අනිත් උන්ට හැරෙන්නවා බෑ ඉතින් ගාන ගෑයිල්ල. ඒක තමයි නේද? ඕක මටත් හිතුණා. මටත් හිතුණා ඔය කිව්වට ඔය කට්ටිය පුරුදු කාර්යෝනේ බං ගිල්ලට පුරුදු කාර්යොන්ට නිකන් නොගාම ඉඳි. එහෙමනේ බං දැන් ඔය කොහොම කරදත් අලුත් පරණ කියලා නෑ. ඔව්. දැන් පරණ එක ගාපු ගිල්ල දකින්නෝනේ අලුත් එක. ඔව්. මිනිහා පුරුදු වෙනවා. අල්ල ගන්න ඔටක්. මුන් තාලෙට මේ ගහන්නේ. තාලේ කියන්නේ කී නට දෙන්නේ. අපි ඉතින් මේ ඉඳන් ඉන්න ඕනේ බලාගෙන ඉන්න. ඔය මූ ඉන්නව නේද? කවුද? දැන් උඹේ කොත්තුව ගහන එක. අපෝ ඌ විනාඩි 5කට ගහන කොත්තු 10. මාර ගහිල්ලක් ගහන උඹ කියන්නේ. මොකක්? අලුත් කොල්ලක් දැන් සැට්ටු එකනේ එන්නේ. ඌ අරු දිහා බලලා. මොකද කී කොත්තු ගහන? කොත්තු ගහන එක තමයි මං කිව්වේ ඔබට. අයි මොකද? දැන් කොත්තු ගහන එකද දැන් මේ මාත්‍රික වීඩියෝ ගහිල්ල කී? නැතුව බයි ඔබ කොත්තුවක් කිල්ලේ මං හිතුවා මේ කොත්තු භාෂ ගැන කියලා අර අලුත් කොල්ලක් ගහන මාර ගහිල්ල. ඒකයි මං කිව්වේ. ඔබ එක්ක කතා කරන්නේ නේ හරියට ගහිල්ලද? ගහිල්ල තමයි ඉතින් යකෝ කොත්තු කඩේ කොත්තු ගහන එක නැතුව වෙන මොනව කතා කරන්නේ? සජීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව ගහිල්ල. ඔන්න චන්න දවසක් යනකොට චන්නට හම් වෙනවා රවි බන්දු. රවි බන්දු කියලා කිව්වම කවුරුත් දන්නවා රවි බන්දු කියලා කියන්නේ ඔය බන්දුල වර්ගපුර මහත්තයාට කලින් ඒ කියන්නේ සතාසියුම් මහත්තයා කාලේ ක්‍රිකට් ගහපු එක්කෙනෙක්. ආයිතින් ඒ කාලේ සල්ලි හම්බෙලා නැහැ. තරම් ඉතින් බස් එකේ යනවා කාර් එකක් තියෙනවා. නමුත් ඉතින් මේ ගමන් වල පාරේ මත ඉන්නවා මිනිස්සු දන්නේ නැහැනේ. පරණ ක්‍රිකට් කාර්යයන්. ඉතින් දැන් චන්න දන්නවා රවි බන්දුව දෙන්න කතාවට වැටුණා. යන්න. මේ රවි බන්දු. කොයිද යාළුවෝ? කොහොමද තාම බොටම් එක ගහලා තමයි යන්නේ කඩේ. ජොගින් පාටක් ගියා. ඒක තමයි නේද? තාම හිතන්නේ දැන් ඔය වයස කීයක්ද දැන් 50 පෙන්නන්නේ? මොන 50ද බං 60ක් පැනලා. කියන්න බෑ බං ඒක. කියන්න බෑ ඔයාලට යට. අපේ ඉතින් ඔය ඉතින් ස්පෝර්ට් එකෙන්මනේ බයිටි. මම ඉතින් ඔය ඩ්‍රින්ක් එකක් ගහන්නේ නැහැ නේ ඔබ දන්නවා. සිගරට් බොන්නේ නැහැ ඒව මොකුත් නැහැ. ඔබ මාරයි නේ. හැමදාම ජොගින් එක ජොගින් පාර දානවා අද මේ අද ගියා කෝල්ස් එක. මේ මුලින්ම උඹ නේද රිවර්ස් ස්විප් එක ගැහුවේ? ඒක නිකන් බැරි වෙලා වැඩිපතස්කා. ඒක පාරයි ගැහුවා. මට මතකයි ඔබ ගැහුවා මැච් එකේ රිවර්ස් ස්විප් එක. ඒක නෙමෙයි. අඳුත් මාරු උදා කොහොමද නේද බා? ඔව් බං මේ තරේ මට නම් ඡන්දේ දාන්නවත් යන්න බැරි වුණා. මං මෙහෙ ඉති. කොහෙද? ඕස්ට්‍රේලියාවේ. එහෙමක් කරා. පුතා එහෙනේ. පුතා එහෙ මේ පොඩි අර ඉස්කෝල ටීම් දෙක තුනකට කෝච් කරනවා. අනේ නේද. මිනිහා සැට්ටු නෑ මේ ටීම් එකට ගන්න. ඒක තමයි. අමාරුයි අපේ කොල්ලෝ හොඳ කොල්ලෝ ඉන්නවා දැන් ටීම් එකේ ඉතින් හරි අමාරුයි ඇතුළට එන්න. ඇතුළට එන්න අමාරුයි. මේ ආන්දු ඉතින් මාරු වුණා කියලා ක්‍රීඩාවට හොඳයි ඈ. බෝඩ් එක එහෙම සුද්ධ වෙයි බං. මම නම් කියන්නේ ඒකයි. බෝඩ් එක මේද? අපේ ඕ මලකද නේ බං. තීන්ත ගාලා ගන්න ඕනේ ස්කෝ බෝඩ් එක නේද? ස්කෝ බෝඩ් එක නේ බං. මම කියන්නේ ක්‍රිකට් බෝඩ් අනම් මනම් ඔක්කොම සුද්ධයි. මම දන්නේ ක්‍රීඩාවට යමක් වෙනවා නම් හොඳයි. ඇත්ත. ඔයාලා මෙයා කීලා තිබුණා.
කවුද? නවින් දිසානායක මහත්තයා. අනිත් තමයි. එයා කියලා තිබ්බ පළමුවත් ක්‍රිකට්, දෙවෙනුවත් ක්‍රිකට්, තුන්වෙනුවත් ක්‍රිකට් කියලා. මම බැලුවා එතකොට එල්ලේ වොලිබෝල් කාර්යෝ, ෆුට්බෝල් කාර්යෝ තරහ වෙයිද නැහැ එහෙම කිව්වා. ඒකට ගිහිලා කිය පළමුවත් එල්ලේ දෙවෙනුවත් එල්ලේ. පුළුවන් පස්සේ එරම් පළමු. කොහොමද ගිහිල්ල? ඒක තමයි මම මේ උදේත් කල්පනාගත කරලා ඉතින් මම පුතාටත් කෝල් එකක් දුන්නා. අද උදේත් මම බැලුවා. එහෙමද? ඔව්. පෙන්නුවා ටීවී එකේ. පෙන්නුවද? අද පෙන්නුවා. පෙන්නුවට බං දැන් ඔය කිව්වට එකක්වත් හරියට පෙන්නුවේ නෑනේ තාම. හරියට පෙන්නුවේ නැත්නම් අර පෙන්නුවේ ගාන්න. පිස්සුවක් මම නම් දැක්කේ නෑ. පෙන්නුවා කිව්වට ගැව්වා නම් ඒ ගැව්ව ඒවා ඔක්කොම වෙන්නන්න බෑ. සාක්කි ඇතුව වෙන්නන්න බෑ. ගැව්ව ඇති. ඔය කිය? සාක්කි තමයි. කොයිද සාක්කි? මොකද්ද බං ගැව්ව ඇති කියන්නේ බෝලෙන් බෝලෙට පෙන්නුවේ? මොකා? ඔව් ඒ ඩිවිලියස් ගේ 50යි 100යි නේද? අපරාධි තව බෝලයක් එහාට මෙහාට නම් ජයසූරියගේ රෙකෝඩ් එක තියාගන්න ඕනේ. ගැහුවනේ 16න් 50. ඔගේ කට ඇත්තම මට පිට්ටනිය කතුලන්න හිතෙනවා. ඒ මොකද කියලා මම කිව්වේ මේ දේශපාලන කාර්යෝ මේ සල්ලි ගැව්වයි කියන එක ගැන බං. ඔය දේව තාමම කවුරුවත් නෑ නේද? මං කිව්වේ මේ ඩිවිලියස් ගහපු ලකුණු 50යි 100යි. කදීවි ගුවන්විදුලි නාට්‍ය අද කතාව ගහිල්ල වෙන දවසක් අපේ චන්නත් හම්බ වෙනවා කෙවින්ව. කෙවිනුත් ඔය චන්නගේ හොඳ යාළුවෙක්. කෙවින් දැන් මේ මොකෝ මේ ටිකේ අද මොකද නැයිද ඔය කරගෙන යනවා ඉතින්. උඹලගේ කවුරුත් තේරුමට උන්නේ නැහැ තාම නේද? නෑ අපේ මොකද ප්‍රශ්නයක්. ඔය කියන්න බෑ බෝ කිව්වට නේද කොපාරටම වෙනස් කරන්න බෑ. බෑ ඒකයි. මේ ඒක නෙමෙයි. ආරංචි දුකට වැඩි. ආරංචි. අපි ආරංචි වෙන්නේ නැති අපිට ඉතින් මේවා ඉන්නවනේ හැකන අරගෙන. මාරයි වේද බං මේවනේ. එහෙම කියන්නත් බෑ දන්නේ. ඇයි? ඕවා බම් මේ ඉතින් අද ඊයේ පටන් ගත්ත දේවල් නෙමෙයිනේ. මාත් ඔක තමයි බම් කිව්වේ මිනිස්සුනේ බං. ඔය දෙවිවරුද? ඒකත් එක අනිත් එක දැන් ඔය ඉතින් මේ මුංගේ විතරක් නෙමෙයිනේ බං. ඕවා තියෙන්නේ ඕවා ඉතින් ඔයිට කලින් මේ ලෝකෝල ඉතිහාසයේ අපේ රටේ තිබිලා නැද්ද? ඒකත් ඒක සම්පූර්ණ. ඒක ඉතින් අල්ලගෙන දඟලනවා ඉතින් ඕවා ඉතින් ඕව තමයි. මම කියන්නේ මේක ඉවරත් නෑ. ආයි බලපන් ආයෙත් කතා කරන්න වෙනවා මේ ගැහිල්ල ගැන ආයෙ කතා කරන්න වෙනවා දවස්. වෙනවා. ඕයි පටන් ගත්තම ඉවර වෙන්නේ. මේක ඉතින් අර තියෙන්නේ බං ඒක විදියක් තියෙනවනේ බං. ගැහුවට කමන්නේ නෑ. විදියක් තියෙන්නේ බෑ. ඔව් ඒක හරි. ඒක ක්‍රමයක් විදියක් එක මෙහෙම ගහන්න එක වැරදි. ඔව් වැරදි. ඒක ක්‍රමයට ගැව්වට ඔබ කියන්නේ මාර කතාවේ. ක්‍රමයට ගැව්වත් කොහොම ගැව්වට වැරදි. ඒ වුණාට ඉතින් අර මේ බල්ලගේ බච්චකේනුයි කරෝලෝඩු පුවතුයි ඉඳුල්ලට කුණු බාල්දියෙන් ඒවැන් ගන්න එක හරිනේ. ඔව් සීරගෙම ගහනවා බා. සීරගෙම රයින්සක බිලිසුට දෙන්න තියෙන ඒවා. ඒවා ඉතින් ගාලා කියන්නේ. ඒක අයින්ජක මිනිස්සුන්ගේ තියෙන එක සහන ආධාර දෙන්න තියෙන ඒවා. ආධාර නේ මම කිව්වේ කුණු බාල්දියෙන් ගහලා මේ ඊයේ. කුණු බාල්දිය වලින්? ඔව්. ඊ බලපන් ඉතින් මේ කුණු බාල්දිය වලින් ගහලා. ඔව් කුණු බාල්දියෙන් ඔබ කියන්නේ මම එක දවසක් ගෙදර ඉන්නකොට ගැහුවා. ඔව් පීඩිසියකින් ගැහුවේ මගේ කනගායෙන් ගිහ තව පොඩ්ඩක් මට වදිනවා. මොකක්ද පීඩිසියකින් මොකක්ද කියන්නේ? පීඩිසියකින් තමයි ගැහුවා චන්ද කුමාරයා ගෑණි. මොනේ චන්ද කුමාරයා ගෑණි ගහුවා. චන්ද කුමාරලා ගෙදර ගෑණි චන්ද කුමාරත් ඒවෙන් ගහන එක ගැන නෙමෙයිද ඔබ කතා කරන්නේ? අනේ මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ මක්කලාද කියලා. ඒක මම මේ කතා කරන්නේ මේ පෞද්ගලික දේශපාලන කතා කරන කට්ටිය කියන ගැහුවා. කතා නෙමෙයි මේ මොනවද ගැහිලි චන්ද කුමාරයා ගෑණි එක ගැහිලිනේ ගැහිලි. ඩීවී ගුවන්විදුලි නාට්‍ය අද කතාව ගැහිල්ල. අපේ චන්නගේ වැඩේම කතා කරන්න හදනෝ දේශපාලන ගැහිලි ගැන. තෝත්‍යාට කතා කරන්න වෙන්නේ වෙන ගැහිලි ගැන. අපි බලමු මේ සැරේ මොකෝ වෙන්නේ කියලා. චන්න ඉන්නවත් දැන් චන්න යන්නේ. චන්න ඉන්නකොට ඔන්නේ චන්න දකින්න එනවා දූගින සංක. චන්නයි කොහමද සංකමල්ලි? ඔය ඉන්නව. බලයි ආරංචි දුඹට. මාත් ඉතින් මොකද මං ආරංචි නැතු උඹලා ඔහෙ ඉන්නව කියලා ඉතින් මොනව කරන්නද බා අපි? මේ අපි වැරදිද මේවා?
ඉතින් බලය වැරදිද අපේ වැරදිද කියලා බලලා හදියන්නේ බං. දෙයක් වුණාට පස්සේ ඒකට මැදිහත් වෙලා මොකක් හරි කරන්න බෑ. උඹලා මෙතන ඔතෝගෙන ඉඳලා හරියනවා. ඔතෝගෙන නැතුව ඉතින් අපි ඉන්න ඔතෝගෙන විරෝගෙන ඉන්නේ මම. මොකද විරෝගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් උඹලා මැදිහත් වෙලා පොඩ්ඩක් හොයලා බලහල්ලා. හොයලා බලන්න කියන්නේ මොකෝ මම මේ ගිහිලා ෆයිල් ටිකක් අරගෙන එතනින් ගිහින් පැනලා ෆයිල් අරගෙන උසාවි ගිහිල්ලා ඒක දීලා මීඩියා වලට කියලා මට ඒකම කරන්න කියලා ඔබ කියන්නේ. මොකද්ද? මොකද්ද කියන්නේ මම ෆයිල් අරන් හොයාගෙන ඒවා විගිනි තියන්න දෙන්නේ නැතුව ගිහිල්ලා උසාවි ගිහිල්ලා කියන්නේ. ඊට පස්සේ ඒක අරන් අල්ලස් දූෂණ කොමිසමට ගිහිල්ලා ඒක කරන්න මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ අර ගහපු ගහිල්ල ගැන කියන්නේ. මාත් කියන්නේ ගහපු ගහිල්ල කියන ඒවා ගැන දිගිනාට මම ෆයිල් අරන් හොයාගෙන ඒවා විගිනි තියන්න දෙන්නේ නැතුව ගිහිල්ලා උසාවි ගිහිල්ලා කියන්නේ. ඊට පස්සේ ඒක අරන් අල්ලස් දූෂණ කොමිසමට ගිහිල්ලා ඒක කරන්න මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ අර ගහපු ගහිල්ල ගැන කියන්නේ. මාත් කියන්නේ ගහපු ගහිල්ල කියන ඒවා ගැන තමයි කොයි එකක්වත් තාම නැහැනේ. කිව්වට බලන් ඉන්නවා අපි පෙන්නන්න ගිහින්. මොනවද බං කියන්නේ? මොනවද කියන්නේ? මොනවා කියන්නේ? මම කියන්නේ අර කිව්වේ බෞද්ධ කාලේ දේශපාලන කට්ටිය අරකින් ගැව්වා මේකෙන් ගැව්වා මෙච්චර ගැව්වා අච්චර ගැව්වා මේකෙන් මෙච්චර ගැව්වා ගොනෝ අයියේ. අයි දේශපාලනේ උන් ගහගත්තේව නෙවෙයි අන්න උඹලා මල්ලිට කවුද දනගස්සලා ගහලා. ඌව පොලිසි ගෙනිච්ච දෙගොල්ලෝ කච්චි දෙකම ගිහින් බලන් අමාරුවෙන් ස්පීතාලෙ ගෙනිහා අනිත් උන් ගහපුවා බලන්න. ඒකයි ගහිල්ල මේ ඊයේ දෙච්ච. අපි මල්ලිට ගහලා නැත්තම්